ස්වභාව ධර්මය කවදාවත් පරිපූර්ණ රවුම් හෝ සරල රේඛා නිර්මාණය කරන්නේ නෑ කියලයි විද්‍යාඥයන් කියන්නේ. ඒත් පොළොන්නරුව සහ අරලගංවිල සීමාවේ තියෙන මේ කන්ද දිහා හොඳට බලන්න. කවුරු හරි කේක් ගෙඩියක් මැදින් කැපුව වගේ ඉතාම නිවැරදි අර්ධකවාකාර හැඩයක් මේ කන්දට ලැබුණේ කොහොමද? ලෝකේ සංචාරකයන් මේකට කියන්නේ ඒලියන් මවුන්ටේන්. එහෙම නැත්නම් පිටසක්වල කන්ද කියලා. මේ නම නිකම්ම පට බැඳුණු නමක් නෙවෙයි. මේ කලාව ඇතුලේ ගල් ගුහා ආස්සේ හැංගිලා තියෙන මේ දේවල් දැක්කහම NASA එකේ විද්‍යාඥයන්ට උනත් කට උත්තර නැති වෙනවා. අද අපි හොයන්න යන්නේ රාවණා කතාවෙන් එහාට ගිය කවුරුත් නොකියපු දානිගල ඇත්තම රහස ගැන. මේ තමයි දානිගල. ඊටලා තියෙන්නේ අරලගංවිල ප්‍රදේශයේ. මේ කන්දේ ලොකුම අභිරහස තියෙන්නේ මේක මුදුනේ. සාමාන්‍ය කඳු මුදුන් උල්වෙලා හෝ රළු විදියට තිබුණට දානිගල මුදුන හරියටම තලාවක් වගේ පැතලි ස්වභාවයක් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. අහසේ ඉඳන් බැලුවොත් මේක හරියටම අඩ සඳක හැඩය ගන්නවා. නැත්නම් නවීන පියාඹන පීරිසයක හැඩය ගන්නවා. මේ පැතලි ගල් තලාව මත අතීතයේ යම් කිසි යානා විශේෂයක් ගොඩ බෑව වෙන්න බැරිද? කන්දේ හැඩය අර්ධ කවාකාරව සකස් කළේ යානාවලට පහසුවෙන් ලං වෙන්න පුළුවන් විදියට වෙන්න බැරිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියපු ගවේෂකයන්ට හම්බුනේ හිතා ගන්නවත් බැරි සාක්ෂි ටිකක්. ගොඩක් අය දානිගල ගැන කියන්නේ රාවණාගේ කතාව විතරයි. ඒත් ඇත්තම අභිරහස තියෙන්නේ ඊට වඩා ගැඹුරු තැනක. මෑතකදී මේ කන්දේ ගුහා පද්ධතියක් තුලින් අමුතු සංකේත වගේක් හමු වුණා. ගවේෂකයන් හොයාගෙන තියෙන විදිහට මේ සංකේත ලංකාවේ ආදිවාසීන්ගේ චිත්‍ර නම් නෙවෙයි. මේවා 100%ක්ම සමාන වෙන්නේ පුරාණ යුරෝපයේ සහ ස්කැන්ඩිනේවියානු රටවල වයිකින්නුරු පාවිච්චි කරපු බයින් රූන් කියන අක්ෂර කලාවට. කිලෝමීටර් දහස් ගණනක් ඈත රටක හිම වැටෙන දේශගුණයක් තියෙන රටක අක්ෂර ලංකාවේ අරලගංවිල කැලයක් මැද්දට ආවේ කොහොමද? මේකෙන් කියවෙන්නේ අතීතයේ මුළු ලෝකයම සම්බන්ධ කරපු ග්ලෝබල් සිවිලයිසේෂන් එකක්. එහෙම නැත්නම් ලෝක ව්‍යාප්ත පිටසක්වල තාක්ෂණයක් තිබුණා කියන එකද? දානිගල අභිරහස අද ඊයේ පටන් ගත් එකක් නෙවෙයි. මේ කතාව ගොඩක් අය දන්නේ නැහැ. 1980 දශකයේ මාදුරුවය ජලාශය හදද්දී එතන වැඩ කරපු විදේශීය ඉංජිනේරුවන් සහ සේවකයන් පුදුම හිතන වාර්තා කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. එයාලා දැකලා තියෙනවා රෑට අහසින් පාත් වෙන අద్භූත එලි සහ බෝල දානිගල කන්ද දිහාවට ගමන් කරනවා. මේ සිද්ධින් එක පාරක් දෙපාරක් නෙවෙයි. කීප වතාවක්ම සිද්ධ වෙලා තියෙනවා. ඇයි මේ යානා හෝ ශක්ති විශේෂය මාදුරුවය ජලාශයක් ළඟටම එන්නේ? වතුර සහ මේ ශක්තිය අතර සම්බන්ධයක් තියෙනවද? නැත්නම් අපි කලින් කතා කරපු රන්මසුවේනේ සක්වල චක්‍රය වගේම දානිගල කියන්නේ බල ශක්ති මධ්‍යස්ථානයක්ද? මේ හැමදේටම වඩා භයානකම දේ තමයි මේ කන්දේ සද්දේ. ගවේෂකයන් කියන විදිහට දානිගල කන්ද උඩ සමහර තැන්වල පොළවට තදින් ගැහුවම හරියට බෙරයක් වගේ සද්දයක් එනවා. ඒ වගේම සමහර වෙලාවට පොළවට කන තිබ්බොත් යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා වගේ හමින් සද්දයක් ඇහෙනවා. විද්‍යාවේදී මේ සද්දයක් එන්නේ ඒ පොළොව යට ලොකු කුහරයක් තිබුණොත් විතරයි. මේ කියන්නේ දානිගල කියන්නේ නිකම්ම ගලක් නෙවෙයි. ඇතුලේ හිස් අවකාශයක් තියෙන කෘත්‍රිමව හදපු බංකර් එකක් කියන එකද? එහෙමත් නැත්නම් පිටසක්වල ජීවීන්ගේ භූගත නගරයක් මේ කන්ද යට තියෙනවද? දානිගල කියන්නේ සබා දහමේ අපූර්ව නිර්මාණයක්ද? නැත්නම් අතීත හෙළ තාක්ෂණයේ නටබුන් වූ යන්ත්‍රයක්ද? යුරෝපීය අක්ෂර
අද්භූත එලි සහ පොළොව යටින් නැහෙන යන්ත්‍ර සද්ද. මේවා අහම්බයක් වෙන්න බෑ. රන්මසු ඔයනයි දානිගලයි අතර සම්බන්ධයක් තියෙනවද? මේ ගැන ඔයා මොකද හිතන්නේ? මේ කන්දයට මොනව ඇතිද? අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.